money market funds fixed deposit මේ දෙකේ වෙනස මොකක්ද? money market funds කියන්නේ low risk investment එක. ඒක හැදිලා තියෙන්නේ මාසයක් මාස 12ක් අතර maturity එකක් තියෙන assets වලින්. example එකක් ගත්තොත් T-bills, commercial papers, repos වගේ දේවල් වලින්. එතකොට fixed deposit ගත්තොත් ඒකේ risk එකක් නැහැ. අපි සල්ලි දැම්මම අපිට fixed interest එකක් අවුරුද්ද ගානේ වගේ හම්බ වෙනවා. ඒ කියන්නේ අපි ලක්ෂයක් ඉන්වෙස්ට් කරොත් අවුරුදු 5කින් අපිට 50000ක පොලියක් හම්බ වෙනවා. ඒකට මේ තියෙන්නේ ලංකාවේ සියලුම money market funds වල 2020 ඉඳන් 24 වෙනකන් තිබ්බ average එක. කියන්නේ අවුරුදු 5ම average එක 113. අපි ලක්ෂයක් දැම්මොත් 84000ක පොලියක් අපිට හම්බ වෙනවා. හැබැයි අපි money market fund එකේ average එක 10 කියලා ගත්තොත් අපි ලක්ෂයක් ඉන්වෙස්ට් කරොත් ඒත් අපිට පොලිය හම්බ වෙනවා 61051. අපි ඇවරේජ් එක 9 කියලා ගත්තා අපිට ෆික්ස් ඩිපොසිට් එකෙන් හම්බුන 50000ට වඩා වැඩි පොලියක් මනි මාකට් ෆන්ඩ් එකකින් හම්බ වෙනවා. ඉතින් මේකට හේතුව තමයි කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට්. ඒ කියන්නේ මනි මාකට් ෆන්ඩ් එකක ඉන්වෙස්ට් කරාම අපිට හම්බෙන ඉන්ට්‍රස්ට් එක ආපහු රීඉන්වෙස්ට් කරන හින්දා අපිට ඉන්ට්‍රස්ට් එකටත් ඉන්ට්‍රස්ට් එකක් හම්බ වෙනවා. එතකොට අපිට ලැබෙන අන්තිමේදී ලැබෙන පොලිය වැඩි.